හායි! ඉතින් ඔන්න අද මං අරන් ආවා අපේ ගෘහණියන්ට ගොඩාක් වටින වීඩියෝ එකක්. ඉතින් ඔන්න ඔයගොල්ලෝ කිචන් අයිටම්ස් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අද මං අරන් ආවේ තිලක්මා shopping haul එකක්. එහෙනම් බලන්නකෝ. ඉතින් ඔන්න මුලින්ම ඔයාලට මේ පේන්නේ ස්පූන්ස් හෝල්ඩ් එකක්. ඉතින් ස්පූන්ස් කිව්වට නයිෆ්, ස්පූන්ස් ඒ හැමදේම ඔන්න මේකට දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට කිචන් එකේ තියාගන්න. ඉතින් මේක රුපියල් 950යි. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ non-stick pan එකක්. non-stick කිව්වට ඒකට මට හරියටම ඒ නම මතක නැහැ. ඉතින් මේක රුපියල් 2090ක් තමයි උනේ. ඉතින් ඊගාට ඔයාලා දකින්නේ පොඩි රැක් එකක්. ඉතින් මේක ඔයගලන්ට කිචන් එකේ වෝල් එකක ෆික්ස් කරන්න පුළුවන් විදිහට රැක් එකක්. ඉතින් මේකත් හරිම වර්ත් ඇත්තටම අපේ කිචන්. ඉතින් මේක උනේ රුපියල් 1520යි. ඉතින් ඊළඟට ඔයාලා දකින්නේ මොකක්ද? මේක hand wash dispense එකක්. ඉතින් මේක unbox කළා මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක අවසානයේදී. ඒක රුපියල් 490යි උනේ. ඉතින් මේක නම් ඔයාලට වැදගත්ම දෙයක් මේ තියෙන්නේ ස්පයිසි බොටල්ස්. හැබැයි ඒකේ වැදගත්ම දේ කිව්වේ ඒක වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ග්ලාස් ස්පයිසි බොටල්ස් වලට ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක ඔයගලන්ට මාර විදිහට යූස්ෆුල් වෙනවා. ඒක රුපියල් 290යි එක බොටල් එකක්. ඉතින් දැන් අපි යමු ගෙනාපු මෙන්න මේ රැක් එක ෆික්ස් කරගන්න. ඉතින් ටයිල් එකේ තමයි ඒක ෆික්ස් කරන්නේ. ඒ කියන්නේ අපේ පැන්ට්‍රි යට කොටස තමයි ඒක ෆික්ස් කරන්න කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. හේතුව ඔයගලන්ට බලා ගන්න පුළුවන් වීඩියෝ එක ඉස්සරහදී. ඉතින් මේ රැක් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇත්තට ෆික්ස් කරනකොට වෝල් එක හිල් කරන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ රැක් එකත් එක්ක එයාලා අපිට ප්ලාස්ටර්ස් දෙකක් දුන්නා. ඉතින් ඒ ප්ලාස්ටර් හැංගර්ස් වලින් තමයි ඒක වෝල් එකට ෆික්ස් වෙන්නේ. ඇත්තටම මම මේක ගන්නකොට හිතුවා ඒක හරියටම තදට හොඳට ශක්තිමත්ව ෆික්ස් වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි ඇත්තට මේක අද වෙනකම්ම බීමට වැටුනේවත් නැහැ. ඒ කියන්නේ මං හිතන් හිටියේ ඒක කාලයක් යද්දි ස්ටිකර් එක මේ සවුත් වෙලා ඒ කියන්නේ ෆික්ස් වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි ඒක අවුලක් නැහැ. ඉතින් ඔයාලත් ඒක පර්චේස් කරනවා නම් ඒක හරියටම බලලා හෑන්ඩ් කරගන්න. මොකද ආපහු ඒ ස්ටිකර් එක ඒ කියන්නේ ප්ලාස්ටික් එකක් වගේ තියෙන ස්ටිකර් එකක් නේ, වෝල් ස්ටිකර් එකක් වගේ එකක් නේ. ඉතින් ඒක ගලවන්න නම් බෑ. ඒ තරම් ඒක හොඳට වෝල් එකට ඇලවෙනවා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේක හැන් කරගත්. ඉතින් ඔයාලට මොන හරි ලේසි ක්‍රමයක් තියෙනවනම් මේක හැන් කරන්න පුළුවන්. ඒ විදිහට හැන් කරගන්න. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මගේ ස්පයිසි බොටල්ස් ටික. ඉතින් ඔයාලා ආස වෙයි ඇත්තටම ඒවට නම්. ඇත්තටම මේකේ මේ පියන ගොඩක් හොඳට සීල් වෙනවා. ඉතින් අපිට ස්පයිසස් දානකොට හුලං වදින්න නැතුව ඒවා අපිට අඩු කරගන්න ඕනේනේ. ඉතින් ඔන්න මේක ගොඩක් හොඳයි ඒ ස්පයිසස් දාන්න. ඉතින් රුපියල් 200 යනකොට මං හිතන්නේ ඇත්තටම මේක පාඩු නෑ. ඉතින් දැන් මම මේ අන්බොක්ස් කරන්නේ හෑන්ඩ් වොෂ් ඩිස්පෙන්ස් එක. ඇත්තටම 490ට ඒක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් මං හිතන්නේ කොහෙන්වත් ඒ ගන්නට මේ වගේ හෑන්ඩ් වොෂ් එකක් නම් හෑන්ඩ් වොෂ් ඩිස්පෙන්ස් එකක් නම් ගන්න බැරි වෙයි ඔයගලන්ට. ඒ කියන්නේ මේක මාර ක්වොලිටි. ඉතින් ඇත්තටම ලස්සනයි කිචන් එකේ එක තිබ්බම. ඉතින් බලන්නකෝ ඔයගොල්ලෝ මේකට ගොඩක් කැමති වෙයි. ඉතින් මේ ස්පූන්ස් හෝල්ඩ් එකත් හරිම හයියා. ඉතින් හැඳි දැම්මට පස්සේ අර ස්පූන් හෝල්ඩ් එකත් එක්ක වැටෙන්නේ නැහැ. ගාන්ට පොළවට ඒක ෆික්ස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අයිටම්ස් ටිකට මට ලොකු ගාණක් ගියේ නැහැ. ඇත්තටම මාරම වර්ත් ඒ ගානට මේ අයිටම්ස් වල ක්වොලිටිය බලනකොට. ඉතින් මේ තියෙනෙත් මම තිලක් මේකට ඊට පහුවෙන්ද ගියාමත් මම ගත්තු අයිටම්ස් ටිකක්. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකට ඒ ටිකත් ඇඩ් කරන්න ඕන කියලා. ඉතින් මේ ඔයාලා දකින්නේ වෝටර් බොටල් එකක්. මේක රුපියල් 490යි උනේ. ඇත්තටම ඒ ගානට නම් මේක මාරම වටිනවා. මොකද ඒ වගේ බොටල් එකක් 490ක් වගේ මුදලකට අද කාලේ ගන්න පුළුවන්ද? ඉතින් ටවල්ස් දෙකක් ටවල්ස් 3ක් විතර ගත්තා. ඉතින් මේ ටවල් එකක් වුණේ රුපියල් 390යි. ඉතින් මම මේක යූස් කරලා බලලා ඔයගලන්ට පස්සේ vlog එකකින් අරන් එන්නම් මේක හොඳද නැද්ද කියලා. ඒ කියන්නේ පිහි දැම්මනවද කොහොමද කියලා ඔයගලන්ට කියන්නම්.
ඉතින් මගේකුත් ගත්තා දැක්කම ඉතින් එතනට ගියාම පිස්සු වැටෙනානේ. ඉතින් ඔන්න ඕන එකයි එපා එකයි අපි ඔක්කොම ගන්නවා. ඉතින් මේ මග් එකත් මාරම ලස්සනයි. ඒ කියන්නේ එක කලර් එකකින් තමයි මේ මග්ස් වල පාට තිබුණේ. රුපියල් 390යි. ඒක මම අන්බොක්ස් කරලා ඊට පස්සේ පෙන්නන්නම්. ඊට පස්සේ බලන්නකො මොකද මම ගත්තේ කියලා. ඔන්න මං ආසම අයිටම් එකක් තමයි මේක. මේක ලන්ච් බොක්ස් එකක්. ඉතින් ඒකට ෆ්‍රී ස්පූන් එකක් හම්බ වුණා. ඉතින් ඕන කාරිස් වර්ග දෙකකුයි. ඔන්න බත් දාගෙන ඔයගලට ඔෆිස් එකේම අරන් යන්න පුළුවන්. ඒක රුපියල් 790යි උනේ. ඉතින් ඒකත් මං හිතන්නේ පාඩු නෑ ඒ කාලේට. මං ආසම අයිටම් එකක් තමයි ඒක. ඉතින් ඊට පස්සේ මම වෝටර් බොටල් එකකුත් ගත්තා. ඉතින් ඒකත් මම ඔෆිස් හරහා යන්න තමයි ගත්තේ. ඒක රුපියල් 840ක් වගේ තමයි උනේ. ඉතින් ඒකත් ලස්සනයි. මට හිතෙන්නේ නිකන් ජිම් එහෙම අරන් යන්න පුළුවන් ඒක. ඉතින් ඒ නිසා තමයි මම ඒක ගොඩක්ම ගත්තේ. ඉතින් ටවල්ස් දෙකකුත් ඔන්න ගත්තා. අර කලින් පෙන්නුවේ අන්නේ ටවල් එකම තමයි මම ටවල් 3ක් කියලා කිව්වේ. මෙන්න මේ ටවල් දෙකයි. ඒකයි ඉතින් රුපියල් 390යි මේ ටවල් එකක්. ඉතින් ඊට පස්සේ ඔන්න ඔයගලන්ට දැන් පෙන්වන්න යන්නේ මං ගත්තු අර මග් එක. අර බ්ලූ කලර් මග් එකක් ගත්තේ. අන්න ඒක තමයි අන්බොක්ස් කරලා පෙන්වන්නේ. ඉතින් මං හිතනවා මම මේ ගත්ත අයිටම්ස් ටික මං ඒ ගත්තු ප්‍රයිසස් වලට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ කියන්නේ වටිනවා කියලා හිතනවා. ඉතින් අර මග් එක ඔන්න දැන් ඔයගලන්ට පේනවා. ලස්සන නේද ඒකත්. ඒකේ කලර් එකට තමයි මං ආස වුනේ. ඉතින් දැක්කට පස්සේ ඉතින් හිතුණා ගන්න ඕනි කියලා. ඉතින් මං හිතුවා ඊට පස්සේ අර ලන්ච් බොක්ස් එකට මම උදේ ඔෆිස් හරහා යන්න මගේ කෑම ලන්ච් එක ලෑස්ති කරලා දාලා තියෙන වීඩියෝ එකකුත් මේකට ඇඩ් කරන්න ඕනේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ ඒකත් බලලාම වීඩියෝ එක දැන් එන් කරන්න තමයි යන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක ඔයගොල්ලෝ ඉන්නවට. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩාක් එකතු වෙලා ඉන්නවා මගේ වීඩියෝස් වලට. ඉතින් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔන්න අනිවාර්යයෙන්ම බෙල් බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරන ගමන් ආයෙ දවසක එන්නම්.